විශේෂ දෙයක් ඔයාලට කියන්න තියෙනවා. ඒකයි ආවෙති ජනවාරි 31 වෙනිදාට කලින් ඔයා මේක අනිවාර්යෙන් බලනවා ඇති. ජනවාරි 31කට කලින් නම් හම්බුනේ. ඔයා දිගට මේ වීඩියෝ එක බලන්න. මොකද ඔයාලට ගොඩක් ලොකු විශේෂ දෙයක් කියන්න තියෙනවා. විශේෂයෙන්ම ඔයා මේ වීඩියෝ එක හම්බෙන්නේ ඔයාට 26 වෙනිදාට. එහෙම නැත්නම් ජනවාරි 26 වෙනිදාට කලින් නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක ඔයාට ගොඩක්ම රෙසනේට් වෙනවා. මොකද මේ වීඩියෝ එකේ මම ඔයාලට පොඩි දෙයක් කියා දෙනවා. අපි ඔයගොල්ලෝ දන්නවා කලින් එක දේවල් රිචුවල්ස් කරලා තියෙනවා. ඔයගොල්ලෝ ඔයාලම කරගත්ත රිචුවල්ස් ඉතින් ඒ වගේ දේවල් මම ඔයාලට කියා දෙනවා. අනිවාර්යෙන් ඒක කරන්න. මොකද ජනවාරි 26 කියන්නේ පෝර්ටල් එකක්. 26 වෙනිදා එහෙම නැත්නම් මේ ජනවාරි මාසේ 26 වෙනිදා කියන්නේ එදාටත් නම්බර් 1 වෙන දවසක්. අපි ජනවාරි මාසේ වගේම 2026 එකතු කරාන් පස්සේ ඒ අවුරුද්දේ ඒ දවස ගොඩක් ස්පෙෂල් කියලා කියන්න ඕනේ. ඒක විශේෂ ප්ලැනටරි මූව්මන්ට් එකක් එක්ක විශේෂ දවසක් ජනවාරි 26 කියන්නේ. ඉතින් ඒක නිසා ඔයා මේක ජනවාරි 26 අනිවාර්යයෙන්ම කරන්න කියලා කියන්න ඕනේ. ඉතින් ඒකත් එක්ක කියන්න ඕනේ ඔයාලගේ ජීවිතේ මේ වීඩියෝ එක හම්බුන ඔයාලගේ ජීවිතේ ඔයාලා එක්ස්පෙක්ට් කරපු නැති දෙයක් ඔයාලගේ ජීවිතේට එනවා. මේක totally unexpected දෙයක්. එහෙම නැත්නම් ඔයා බලාපොරොත්තු නොවිච්ච දෙයක්. මොකක්ම හරිම ලොකු දෙයක් ඔයාගේ ජීවිතේට වෙනවා මේ අවුරුද්ද ඇතුළත. විශේෂයෙන්ම මේ මාස 6ේදී ඊළඟ මාස 6ේදී මේතන ඉඳන් ජුනි මාස වෙනකන් තියෙන කාලෙදී ඔයාට මේක අනිවාර්යයෙන්ම අහන්න නැත්තම් ඔයාලට බලන්න නැත්තම් ඔයාගේ ජීවිතේට ඒ දේ එනවා. ඉතින් මොකද්ද මේ දේ? එහෙම නැත්තම් ඔයාට මේක සමහරට ඔයා හිතනවාද මොකද්ද මම මේ බලාපොරොත්තු නොවිච්ච දේ? එහෙම නැත්තම් මම මෙච්චර කල් මගේ හිතේ හීන තියෙනවා. ඒ දේවල් වෙන්නේ නැතුව මොකද්ද මම මේ බලාපොරොත්තු නොවන දේ කියලා ඔයාලා හිතාගෙන ඇති. ඉතින් අපි පොඩි ඉන්සයිට් එකක් ගන්න. අපි බලමු ඔයාලට විශේෂම දෙයක් තියෙනවා ජනවාරි 26 වෙනිදා කරන්න. ඒක ඔයාලා මම දන්නවා 12 magical nights ritual එක කරා කියලා. ඒක කරලා ඔයගොල්ලන්ට ගොඩාක් කටියට ගොඩාක් රිසල්ට්ස් හොඳ රිසල්ට්ස් ඔයගොල්ලෝ එවලා තිබ්බා. ෆීඩ්බැක් එක ඔයාලට මේ දේවල් වුණා කියලා. ඒක අනිවාර්යෙන් ජනවාරි 26 වෙනිදා මේ කියන දේ කරන්න ඔයගොල්ලන්ට හිතා ගන්න බැරි වෙයි ඉස්සරහා කාලෙදී මොනවද වෙන්නේ කියලා. So ජනවාරි 26 වෙනිදා ඔයා මේ දේ අනිවාර්යෙන් කරොත් එහෙම නැත්නම් ඔයා මේ වීඩියෝ එක ඔයාලා ජනවාරි 26 නැත්නම් ජනවාරි 31කට කලින් ඔයාලට මේ වීඩියෝ එක හම්බුනොත් ඔයාගේ ජීවිතේ ලොකු එක්ස්පැන්ෂන් එකක් එනවා. ඔයාගේ ජීවිතේ ලොකු සතුටක් එනවා. ලොකු සතුටක් කියන්නේ මේ ඔයාට හම්බෙන දේ මම දකින විදිහට ඔයාගේ ජීවිතේ අර මෙච්චර කාලයක් ගෙවිච්ච අපි කියමු නිකන් ඒකාකාරී විදිහ නැත්නම් ඔයාගේ ජීවිතේ මෙච්චර කාලයක් ගෙවිච්ච අර කිසිම හෝප්ලස් විදියට ගෙවිච්ච විදිය ඒ දේවල් එහෙමම නැති වෙනවා මේ හම්බෙන දෙයින් පස්සේ ඔයාට මොකක් හරි මේ හම්බෙන දේ ගැන ලොකු ඩිසිෂන් එකකුත් ගන්න වෙනවා. මේ හම්බෙන දේ ඔයාගේ ජීවිතේට එනකොට ඔයාට ඒ වෙනුවෙන් තීරණයක් ගන්න වෙනවා. මේක මං කරනවද නැද්ද? හැබැයි ඔයා ඒක කරොත් ඔයාගේ ජීවිතේ ඉස්සරහට හරිම ලස්සනට වෙනස් වෙනවා කියලාත් කියන්න ඕනේ. ඒ වගේම මම දකිනවා ඔයා විතරක් නෙමෙයි මේ unexpected blessing එක. එහෙම නැත්නම් ඒ unexpected day ඔයාට උනයන් පස්සේ ඔයා විතරක් නෙමෙයි සතුටු වෙන්නේ. ඔයාගේ වටේ ඉන්න මිනිස්සු, ඔයත් එක්ක හිටපු මිනිස්සු, එහෙම නැත්නම් ඔයගේ ගෙදර අය, ඔයගේ පවුලේ අය, ඒගොල්ලෝ ගොඩක් සතුටු වෙනවා මේක ඔයාගේ ජීවිතේට ලැබුණා කිව්වහම. ඒ වගේම තමයි ඔයාට මොකක්ම හරි ඔයාගේ ජීවිතේ මේ වෙලාවේ කරගෙන යන දෙයක් ඔයා තනිකරම අතාරිනවා. ඊළඟ මාස 6ේදී ඔයා කරගෙන යන දෙයක් ඔයාගේ හැබිට් එකක් මොකක් හරි. අපි මේක කලින් රීඩින් එකත් මේක ආවා මොකක් හරි ඔයා ජීවිතෙන් දෙයක් අතාරිනවා කියලා. ඒක අනිවාර්යෙන් වෙනවා. ඔයා ගොඩක් ලොකු රෙස්පෙක්ට් එකක් ලොකු ගරුත්වයක් ඔයාගේ ජීවිතයට ඔයා ලබනවා කියලාත් කියන්න ඕනේ. මම දකිනවා ගොඩක් කට්ටිය ඔන්න ඊළඟ මාස 6ේදී ගොඩක් කට්ටියට ජොබ්ස් හම්බෙනවා. ගොඩක් කට්ටිය වැඩ කරන්න පටන් ගන්නවා. ගොඩක් කට්ටිය මොකක් හරි දෙයක් එයාලගේම දෙයක් පටන් ගන්නවා නැත්තම් මොකක්ම හරි සල්ලි හොයන දෙයක් ගොඩක් හැමෝම මේක බලන හැමෝම නැත්තම් මේ ජනවාරි 26 නැත්තම් 31 මේක 31 බැලුවත් කමක් නැහැ. 31කට කලින් බැලුවත් කමක් නැහැ. ජනවාරි 26ට කලින් බලන අය තමයි රිචුවල් එක කරන්න ඕනේ. මොකද ජනවාරි 26 රෑ තමයි ඔයා මේ රිචුවල් එක කරන්න ඕනේ. ඉතින් එතකොට ජනවාරි 31කට කලින් ඔයාට මේක හම්බුණා නම් ඉතින් ඔයාට එහෙමනම් සමහරට 26ට පස්සේ ඔයාට මේක හම්බුණා නම් ඔයාට මේ රිචුවල් එක මිස් වෙන්නේ නැති කමක් නැහැ. ඉස්සරහට අපි තව දේවල් කරමු. ඉතින් අනිවාර්යයෙන්ම මේ 31කට කලින් හම්බෙච්ච අයට මේ වීඩියෝ
වීඩියෝ එක ඔයගලන්ට අනිවාර්යෙන් ඊළඟ මාස 6 දී මොකක් හරිම සල්ලි හම්බ කරන පාත් එකක් ඇරෙනවා. ඔයගොල්ලෝ මොකක් හරි විදියට සල්ලි හම්බ කරන්න පටන් ගන්නවා. පොඩි විදියට හරි. ඒක පොඩ්ඩ හරි ඔයා expand කරනවා. ඒක අනිවාර්යෙන් වෙනවා. So trust me, this is happening. Some kind of a big blessing is coming to you. මම දකින්න ඔයගලන්ට ශිව දෙවියෝ ඔයාලත් එක්ක ඉන්නවා. ශිව දෙවියන්ගේ blessings තියෙනවා and also ගණේෂ්ගේ blessings ඔයගොල්ලොත් එක්ක තියෙනවා. ගණේෂවත් එක්ක ඉන්නවා කියලා I really feel it. ඒ වගේම තමයි නම්බර 8 ගොඩක් ඔයගලන්ට ඉස්සරහට පෙනෙයි. මොකද 8 කියන්නේ ගණේෂ්ගේ නම්බර එක. And yes, definitely magician. We have the magician and we have the lovers. And yes, we have the chariot. තුනම major cards ආවේ. So just imagine ඔයාගේ ජීවිතේ ලොකු major life changes එනවා. I'm very sure about this. ලොකු life changes එනවා. සමහර මිනිස්සු හිතනවා ඇති මේක දැන් මම ජෙනරලි කිව්වහන් පස්සේ කොහොමද හැමෝටම එකම දේ වෙන්නේ? එකම දේ නෙමෙයි. හැමෝටම ජීවිතේ එක විදිහේ major life changes වෙනවනේ. සමහර අයට ලව් පැත්තෙන් වෙන්න පුළුවන්, සමහර අයට සල්ලි පැත්තෙන් වෙන්න පුළුවන්, සමහර අයට තමන්ගේ ජොබ් එක පැත්තෙන් වෙන්න පුළුවන්, සමහර අයට රට යන මොකක් හරි වෙන්න පුළුවන්, සමහරට එක පැති තියෙනවා. හැමෝටම එක දේවල් තියෙනවා. So හැමෝටම ලොකු good news එකක් එනවා. And also number 1, number 6 and number 7 is important to you. ජනවාරි මාසේ ඉපදිච්ච අයට ලොකු blessing එකක් අනිවාර්යෙන් තියෙනවා. ජනවාරි මාසේ ඉපදිච්ච අයට ලොකු expansion එකක් තියෙනවා. ජනවාරි මාසේ ඉපදුනා නම් අනිවාර්යෙන් comment කරන්න. ඔයා මේක බලන්නේ කවදද කියලාත් අනිවාර්යෙන් comment කරන්න අමතක කරන්න එපා. ජනවාරි මාසේ හම්බෙච්ච අයට I see that you will yes okay මෙච්චර කාලයක් දුක්ඛ දීපු දෙයකින් ඔයගොල්ලෝ තනිකරම අයින් වෙලා ඔයගොල්ලෝ අලුත් විදිහට හිතනවා and someone new is coming into your life. ජනවාරි වල ඉපදිච්ච අයට මොකක් හරි අලුත් opportunity එකක්, අලුත් love එකක්, අලුත් මොකක් හරි දෙයක් ඔයාලට එනවා. and ඔයගොල්ලන්ට ජනවාරි අයට කියන්න ඕන විශේෂ දෙයක් තියෙනවා. ඔයගොල්ලෝ පොඩ්ඩක් අර එකම කොටුවේ ඉන්න නැතුව පොඩ්ඩක් එතනින් එහාට බලන්න. මොකද ඔයගොල්ලන්ට එතනින් එහාට එකම කොටුවේ නැතුව එතනින් එහාට ඔයගොල්ලන්ගේ ජීවිතේ ගොඩක් ලොකු දේවල් වෙනවා. I think ඒක නිසා එහෙම. and also ජුනි මාසේ special. ජුනි මාසේ එහෙම නැත්නම් June is special. ජූන් මාසේ ඉපදිච්ච අය ඉන්නවා නම් ජූන් මාසේ ආත් කමෙන්ට් එකක් දාන්න. ජූන් අය ඔයගොල්ලෝ ගොඩක් කටිය workaholicsලා වෙනවා. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ගොඩක් වැඩවලට ඇඩික්ට් වෙනවා. ඉගෙන ගන්න දේට ඇඩික්ට් වෙයි. සල්ලි හම්බ කරන විදියට ඇඩික්ට් වෙයි. නැත්නම් ඔයා තනිකර සල්ලි පිස්සෙක් වෙයි. නැත්නම් ඔයා තනිකර සක්සස් එක ගැන පිස්සෙක් වෙයි. So this is a blessing. මිනිස්සු කියනවා නම් සල්ලි වලට එහෙම සල්ලි හම්බ කරන්න එච්චර උවමනා වෙන්න ඕනේ නැහැ කියලා. එහෙම එකක් නැහැ. සල්ලි හම්බ කරන්න ඕනේ. මොකද අද කාලේ මේ ජෙනරේෂන් එක මේ තියෙන මේ කාලේ හැටියට මිනිස්සුන්ට සල්ලි වලින් කරන්න බැරි දෙයක් නැති තරම් මේ කාලෙදී. ඉතින් ඒක නිසා සල්ලි වලට ඒ ફોකස් එක දෙන එක හොඳයි. So if you are born in June අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ජුලි මාසේ ඉපදිච්ච අයත් ස්පෙෂල්. ජුලි මාසේ ඉපදිලා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම ජුලි මෙන්න මේ උපන්දිනේ මගේ කියලා. ජුලි මාසේ ඉපදිච්ච අයට මොකක් හරි සම්බන්ධ දෙයක්, මොකක් හරි කෙනෙක් සම්බන්ධ දෙයකදී කවුරු හරි කෙනෙක් සම්බන්ධ දෙයකදී ඔයගොල්ලෝ ලොකු සතුටක් විඳිනවා. කවුරු හරි වාගේ ජීවිතේ විශේෂ කෙනෙක් නිසා මොකක් හරි සතුටක් ඔයාගේ ජීවිතේට එනවා. ජුලි මාසේ නම් ඔයා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දානවා ජුලි මාසේ නම්. ඉතින් මං යන්නේ දැන් ඔයගොල්ලෝ කරන්න ඕන දේ. මොකද ඔයා මේ දේ කරොත් අනිවාර්යෙන් ඔයාගේ ජීවිතේට හිතා ගන්න බැරි තරම් දේවල් ඔයාලට ලඟ වෙයි. Okay? ජුලි මාසේ oh my god, not ජුලි මාසේ. ජනවාරි මාසේ ඔයා 26 වෙනිදා ජනවාරි 26 කියන දවසේදී තමයි මේ දේ කරන්න ඕනේ. හැබැයි මම මේ කියන දේ දැන් ඔයගොල්ලෝ කරන්න ඕනෙමයි. මොකද නැත්නම් ඔයගොල්ලෝ කන්ෆියුස් වෙන්න ඉඩ තියෙනවා. දැන් ඔයාලඟ කොලයක් පෑනක් කොහෙන් හරි තියෙනවා නම් ගන්න මේ වීඩියෝ එක පෝස්ට් කරන්න. දැන් කොලයක් පෑනක් හොයාගන්න. නැත්නම් ඔයාට මේ වටපිට කොහෙවත් කොලයක් පෑනක් හොයාගන්න නැත්නම් කමෙන්ට් සෙක්ෂන් එකේ අරින්න. කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද එතකොට ඔයාගේ කමෙන්ට් එක ඔයාට හොයාගන්න පුළුවන්. මෙන්න මේක තමයි මම කමෙන්ට් කරේ කියලා. එතකොට නැත්නම් ඔයාට නැත්නම් ඔක අමතක වෙන්න ඉඩ තියෙනවා. මම මේ කියන දේ හොඳට කල්පනා කරලා ලියන්න. පෝස් කරලා හරි කමක් නැහැ වීඩියෝ එක. මම මේ කියන දේ කල්පනා කරලා ලියන්න. හොඳට හිතලා ලියන්න. ඔයාට මේ අවුරුද්ද ඇතුළත ඔයාගේ ජීවිතේ මේ අවුරුද්දේ මම මේක කරනවාමයි කියලා හිතාගෙන ඉන්න 3ක් ලියන්න. මේ අවුරුද්දේ මම මේක කරනවාමයි කියලා මට මේක ඕනෙමයි කියලා හිතාගෙන ඉන්න 3ක් ඔයා ලියන්න.
මොන හරි කමන්නේ. ඒක ආදරේ වෙන්න පුළුවන්, ඇමරිකන් එකක් වෙන්න පුළුවන්. නැත්තම් ඔයා ජොබ් එකක් වෙන්න පුළුවන්. නැත්තම් ඉගෙන ගන්න පැත්තෙන් වෙන්න පුළුවන්. මොන හරි කමන්නේ. එහෙම දෙයක් ඔයා ලියන්න. හොඳට හිතන්න. වීඩියෝ එක පෝස් කරන්න මෙතනින් එහාට වීඩියෝ එක බලන්න එපා. ඒක ලියලම තමයි ඔයා වීඩියෝ එක බලන්න ඕනේ. හරි? වීඩියෝ එක පෝස් කරලා ලියන්න. මම හිතනවා ඔයගොල්ලෝ වීඩියෝ එක පෝස් කරලා ලියන්න නැති කියලා මම ඉතුරු ටික කියන්න යන්නේ. මේ තුන ඔයා දැන් ඔයා කොහේ හරි නිකන් කොහේ හරි කටුවටන ලියා ගන්න නැත්තේ කමෙන්ට් සෙක්ෂන් එකේ නැත්තම් මේ කොහේ හරිනේ ජනවාරි 26 වෙන්න කලින් මේ තුන ඔයා පොඩි කොළ කැලි තුනක ලියන්න. මේ කොළ තුන ඔයා ලස්සන කොළ ගන්න පුළුවන් නම් ගන්න, නැත්තම් අර ස්ටිකි නෝට්ස් ගන්න පුළුවන් නම් එහෙම ගන්න, නැත්තම් පොඩි කොළ කැලි තුනක් කපලා පොඩි තුනක් කපලා ඔයා ඒක ලියන්න එකින් එක මෙන්න මේක නැව්වා, දෙවෙනි එක නැව්වා, තුන්වෙනි එක නැව්වා. තුන් පාරක් නවන්න. ඒ කියන්නේ කොලේ මෙහෙම නැව්වා, මේ පැත්තට නැව්වා, තව අනිත් පැත්තට නැව්වා. ඒ කියන්නේ කොලේ තුන් පාරක් නවන්න කොහොම හරි. වට පුළුවන් විදියට. නවලා දැන් ඔයා මේ ඔයාගේ දැන් ඔයා දන්නවනේ මේ තුන මොනවාද කියලා. දැන් මේ ඔයා දැන් ලියපු ඔයාට දැන් ඊළඟ දේ තමයි ඔයා ලියපු දේවල් වෙනස් කරන්න බෑ. මේක නෙමෙයි එහෙනම් මේක කියලා වෙනස් කරන්න බෑ. දැන් ඔයා ලිව්වා නම් තුනක් ඒකම තමයි. හරි? මේ තුනය ඔයා තේරුම් ගන්න. දැන් ඔයා ඔය ලියපු තුන මොකද මේ එනර්ජි එක අපි නිව් මූන් එකක් පාස් කරා. එතකොට දැන් මේ ජනවාරි 26 පෝටල් එකක් එනවා. අනිත් දේ තමයි ජනවාරි මාසේ මම විශේෂයෙන්ම මම පර්සනලි ආසම මාසේ මොකද එක හේතුවක් තියෙනවා. ඒක හේතුව වෙලා ඒක මගේ බර්ත්ඩේ එක නිසා. අනිත් හේතුව තමයි ජනවාරි මාසේ කියන්නේ මම ආස කරන මාසේ. මොකද ජනවාරි මාසේ මට අනුව ඕන දෙයක් මැනිෆෙස්ට් කරන්න පුළුවන් මාසයක්. මොකද ජනවාරි කියන මාසේ ලොකු පවර් එකක් තියෙන මාසයක්. ඉතින් අනිවාර්යෙන්ම ජනවාරි මාසෙදී මේ තියෙන එනර්ජි එකත් එක්ක මේ කාලෙදී ඕගොල්ලන්ට ලොකු මැනිෆෙස්ටේෂන් එනර්ජි එකක් තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මේ ජනවාරි 26 මේ දේ කරන්නේ. දැන් ඔයා ලියපු කොළ තුන ඔයා තේරුම් ගන්න ඕන මේ දේ. දැන් ඔයා මේ ලියපු තුනේ නැත්තම් මේ ලියපු මොන හරි කාරණා නැත්තම් ඔයාට ඕන කරන ඔයාට ඕනිමයි කියන හිතන තුනට ඔයා මේ වෙලාවේ ලොකු එනර්ජි එකක් වේස්ට් කරනවා. මේ තුන ඔයාගේ ජීවිතයට එන්න පරක්කු වෙන්න ලොකු හේතුවක් තියෙනවා. මෙච්චර කල් ඔයා ඒක try කර හිටිය දෙයක් නම් ඒක පරක්කු වෙන්න ලොකු හේතුවක් තියෙනවා. නැත්තම් මේක ඉස්සරහට පරක්කු වෙන්න ඉඩ තියෙනවා. මේක නරක දෙයක් නෙමෙයි. දැන් ඔයා හිතන්න බෑ මේක නෙගටිව් දෙයක් කියලා. මේක නෙගටිව් නෙමෙයි. මේක පොසිටිව් රීඩින් එකක්. මේ තුන ඔයා ලොකු එනර්ජි එකක් වේස්ට් කරනවා. ලොකු එනර්ජි එකක් වේස්ට් කරනවා. මේ තුනට ඔයා එහෙම ලොකු එනර්ජි එකක් වේස්ට් කරන්න ගියොත් මේවා එන්න පරක්කු වෙනවා. නැත්තම් ඔයාගෙන් අයින් වෙලා යනවා. So you need to know that you shouldn't waste your energy onto these things. හරි? දැන් ඔයා කොහේ හරි කොලයක් හරි මොකක හරි අරගෙන now write I will let the universe decide what I really need in my life. එහෙම නැත්නම් මම ඔයා ඒක ලස්සන සිංහලෙන් ලියනවා නම් සිංහල වචනෙන් ලස්සන විදියට ඔයා ගලපලා ලියන්න. මම කියන්නේ මගේ ඔළුවට එන දේ මම විශ්වයට බාර දෙනවා මට ගැළපෙනම දේ ලබා දෙන්න කියලා. ඉක්මනින්ම. ඕකේ? ඕක තමයි ලියන්න ඕනේ. හරි? ලියලා you need to keep those papers till 26th of January. එහෙම නැත්නම් මේ කොළ ටික කොළ 4යි 1 2 3යි අපි ලියපු 3යි ඊට පස්සේ 4 වෙනි එක මේ 4 ඔයා තියාගන්නවා ජනවාරි 26 වෙනකම්. ජනවාරි 26 රාට ඔයා අපි අර magical night ritual එක කරා වගේ ජනවාරි 26 රා ඔයා කැන්ඩල් එකක් පත්තු කරා. යුනිවර්ස් එකට තෑන්ක් කරා. thank you universe මට මේ දීලා තියෙන හැම දෙයකටම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා දෙවියනි. නැත්තම් ඔයා විශ්වාස කරන ඕනම දෙයක් දෙවියෝ ඕනම කෙනෙක් නමක් තියෙනවා නම් ගණේෂ්ට කියනවා නම් ගණේෂ්ට කියන්න. නැත්තම් ඔයා දෙවියෝ ඔක්කොටම කියනවා නම් ඔක්කොටම කියන්න. නැත්තම් යුනිවර්ස් එකට ඔයා විශ්වාස කරන ඕනම දෙවියෝ එයාට කියන්න thank you so much මට මේ දීලා තියෙන හැම දෙයකටම මම මෙහෙම මගේ එනර්ජි එක සමහර දේවල් වලට වේස්ට් කරනවා නම් ඔයා මේ කැන්ඩල් එක පත්තු කරලා කියන්න ඕනේ. නැත්තම් පහනක් පත්තු කරන්න කැන්ඩල් එක පත්තු කරන්න කියන්න. මම මේ වේස්ට් කරනවා නම් මේ දේවල් වලට මගේ ශක්තිය මගේ එනර්ජි එක මම මේවට වේස්ට් කරනවා නම් ඒ වේස්ට් වෙන්න දෙන්නේ නැතුව මගේ එනර්ජි එක තව වැඩි කරලා මගේ ජීවිතයට හොඳම දේ මට ලබා දෙන්න. මට අවශ්‍ය කරන හැම දෙයක්ම මට ලබා දෙන්න කියලා ඔයා දෙවියන්ට කියන්න.
දැන් සමහර අය කියයි යුනිවර්ස් එකෙන් ඔයගොල්ලෝ ඉල්ලන්න ඕනේ නෑ ඔයාලා ඉන්න නැත්තම් ඔයාලා නිකන් තිබ්බ විදිහට කියන්න ඕනේ නැත්තම් මොකද්ද මේ යුනිවර්ස් එකට කියන්න ඕනේ ඔයාලට තියෙන විදිහට කියන්නේ මට මේ දේවල් තියෙනවා කියලා කියන්න ඕනේ. So I'm not talking about any law of attraction here. මම මෙතන law of attraction නෙමෙයි මම මෙතන කියන්නේ. Okay? යුනිවර්ස් එක මම කියන්නේ ඔයගොල්ලෝ සමහර අය දෙවියෝ විශ්වාස කරන්නේ නැහැ. ඒකයි මම මෙතන යුනිවර්ස් එක ගත්තේ. නැත්තම් දෙවියෝ ඔයා කැමති කෙනෙක්. දෙවි කෙනෙක් විශ්වයේ කවුරු හරි කෙනෙකුට ඔයා මේක කියලා අර කොලෙන් කොලේ පත්තු කරන්න. අර අන්තිම කොලෙත් ඔයා නවන්න ඕනේ. අර අන්තිම 4 වෙනි කොලෙත් ඔයා 3ට නවලා ඔය එක කොලෙන් කොලේ පත්තු කරන්න. පත්තු කරලා ඒ ටික ඒ අලු ටික පුළුවන් නම් එක්කෝ කොහේ හරි වතුරකට ගහගෙන යන්න දාන්න නැත්නම් පිඹලා දාන්න එළියට පිඹලා දාන්න හුලඟට යන්න. නැත්නම් එළියෙන් තියන්න කොහෙන් හරි එතකොට හුලඟට යයි. මේක තමයි රිචුවල් එක. ඊට පස්සේ මේ පහන ඔයාලට පුළුවන් එක්කෝ නිවලා දාන්න නැත්නම් පත්තු වෙන්න දෙන්න. ඔයාලට පුළුවන් නම් පත්තු වෙන්න දෙන්න නැත්නම් පහන හරි ඊටිමන්දම හරි නිවලා දාන්න නැත්නම් නිවනවා නම් ස්තුතියි කියලා නිවන්න. Okay, because we have channeled some energy. අපි දෙවියෝ හරි කවුරු හරි කෙනෙක්ට අපි මෙතන අපි අපේ sacred space එකට අපි එන්න කිව්වා. ඒක නිසා එතනින් එහාට අපි මේ දෙවියන්ට thank you කිව්වා. නැත්නම් universe එකට thank you කිව්වා. අපි මේ ritual එක ඉවර කරා. Right? මේක තමයි ritual එක. අනිවාර්යෙන් මේ ritual එක ඔයගොල්ලෝ කරලා ඔයගොල්ලෝ මට සතියෙන් දෙකෙන් සමහර අය results කියයි. මේක කරාන් පස්සේ උන දේ මට results කියයි. මොකද අපි කලින් 12 magical nights එකේ results මට තාම එනවා. ඔයගොල්ලන්ට එක එක දේවල් ලැබුණා, මේ දේ ලැබුණා, බලන්නකො මෙහෙම වුණා කියලා. So මේකෙන් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් දේවල් සිද්ධ වෙනවා. I'm telling you. මට ඔයගොල්ලන්ට 100% මේක කියන්න පුළුවන් මේක අනිවාර්යෙන් වෙනවා කියලා. So some big expansion අනිවාර්යෙන් මේ ලොකු expansion එකට ලොකු වෙනස්කමට ජීවිතේ ඔයගොල්ලෝ ලෑස්ති වෙන්න. ඔයගොල්ලෝ දැන් ජීවිතේ ඔයගොල්ලෝ ඒ විදියට හැඩ ගැහෙන්න. දැන් ඉස්සරහට ඔහොම බෑ. දැන් මෙහෙම ඉඳලා බෑ. ඔයගොල්ලෝ පුළුවන් නම් ලස්සන වෙන්න, හැඩ වෙන්න, ඔයගොල්ලෝ පුළුවන් තරම් දේවල් ඔයාලගේ ජීවිතේට එකතු කරගන්න because I'm saying that you're going to live a very big life, right? අර නිකම් lavish ඔයාගේ ජීවිතේට ඔයාට ගැළපෙන විදිහට ඔයා හිතනවට වඩා හොඳට ඔයා හොඳ ලස්සනට ජීවත් වෙනවා. So this is certain අනිවාර්යෙන් වෙනවා. ඉතින් අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ ජනවාරි 30ට කලින් ඔයගොල්ලෝ මේක බලනවා නම් ඔයගොල්ලන්ට එන්න පුළුවන් අපේ අර shadow and blessing ritual එකට shadow protection and blessing ritual එකට ඔයගොල්ලන්ට එන්න පුළුවන්. ඒකට join වෙන එක ගොඩක් හොඳයි. ඔයාලගේ ජීවිතයේ ප්‍රශ්න තියෙනවා නම් ගැටලු තියෙනවා නම් දෝෂ තියෙනවා නම් විශේෂයෙන් අර කලු කුමාර දෝෂය කියන්නේ අපි අන්න ඒ වගේ දේවල් තියෙනවා නම් ඔයාලට ඒක කවුරු හරි කරලා තියෙනවා කියලා හිතනවා නම් අනිවාර්යෙන් ඒ ritual එකට එන්න. පොඩි ගාණයි වෙන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් අපේ WhatsApp channel එකේ link එක පල්ලෙහා දාලා තියෙනවා. එකෙන් එන්න. ඉතින් අනිවාර්යෙන් thank you so much ඕගොල්ලෝ මේ වීඩියෝ එක බලුවාට අනිවාර්යෙන්ම ඉතින් කරලා බලන්න කරලා මටත් කියන්න ඕගොල්ලන්ට මොකද උනේ කියලා. Thank you very much. God bless you.